ඉතිහාසයේ දිහා බැලුවම සමහර වෙලාවට ලෝකයක් වෙනස් කරපු සිදුවීම් පටන් ගන්නෙ හරිම පුදුම තැන්වලින්. සමහර විට රජ කෙනෙකුයි භික්ෂූන් වහන්සේ නමකුයි අතර ඇතිවෙන සම්බන්ධයකින්. ඔව්, අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ කතාවක් ගැන. එකම එක පූජාවක් මුළු ශාසන සම්ප්‍රදායක්ම දෙකට බෙදපු අබේගිරියේ කතාව. හිතන්න පුළුවන්ද එකම එක පූජාවකට ශතවර්ෂ ගාණක් තිස්සේ පැවතිච්ච ශ්‍රද්ධාවක් සම්ප්‍රදායක් දෙකට කරන්න පුරුවන් කියලා. අද අපි මේ කතාවෙන් හොයලා බලන්න යන්නේ අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි. හොඳයි, එහෙනම් අපි කතාව පටන් ගමු. මේ හැම දෙයකම කේන්ද්‍රයේ ඉන්නවා ප්‍රධාන චරිත දෙකක්. එක පැත්තකින් ඉන්නවා වට්ටගාමිනී අබය, අපි කවුරුත් දන්න විදියට වලගම්බා රජතුමා. අනිත් පැත්තෙන් ඉන්නවා කුපික්කල තිස්ස කින මහා තෙරුන් වහන්සේ නමක්. අවුරුදු 14ක් හිතන්නකෝ. අවුරුදු 14ක් තිස්සේ වලගම්බා රජතුමාට රජකම අතෑරලා දාලා හැංගිලා ඉන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව වුණේ එක පැත්තකින් දකුණු ඉන්දියානු ආක්‍රමණ, අනිත් පැත්තෙන් රටම ගිලගත්ත බැමිනිටියාසාය කියන මහා නියංගය. ඉතින් මේක රජ කෙනෙකුට මුහුණ දෙන්න වෙන දරුණුම කාලයක්. හොඳයි. ඔය වගේ අන්ත අසරණ වෙච්ච වෙලාවට තමයි රජතුමාට පිහිටට කෙනෙක් එන්නේ. ඒ තමයි කුපික්කල තිස්ස හාමුදුරුවෝ. උන්වහන්සේ නිකම්ම රැකවරණේ දුන්නා විතරක් නෙමේ, නැවත හමුදා සංවිධානය කරන්න උපදෙස් දුන්නා, හිත වැටුනම ධෛර්යය දුන්නා. විතරක් නෙමේ, රජතුමායි සෙනෙවියොයි අතර ඇතිවෙච්ච ප්‍රශ්නත් විසඳන්න මැදිහත් වුණා. ඒ කියන්නේ උන්වහන්සේ ඒ වෙලාවේ හිටියේ ආගමික නායකයෙක් විදිහට විතරක් නෙමේ, ඊට වඩා එහා ගිහින් රජතුමාගේ ප්‍රධානම උපදේශකයා, විශ්වාසවන්තයා බවට පත් වුණා. ඉතින් ඔය විදිහට මහා විපතක් මැද්දේ මේ දෙන්න අතර ඇතිවෙන්නේ හරිම ශක්තිමත් පෞද්ගලික බැඳීමක්. රජතුමාගේ හිතේ කුපික්කල තිස්ස හාමුදුරුවෝ ගැන ඇතිවෙන්නේ කවදාවත් අමතක කරන්න බැරි ගොඩක් ගැඹුරු කෘතගුණයක්. හොඳයි, අවුරුදු 14ක දුෂ්කර කාලයකින් පස්සේ වලගම්බා රජතුමා ආයෙමත් සිහසුනට එනවා. දැන් තමයි කතාවේ වැදගත්ම හරිය. රජතුමා තීරණය කරනවා අර හිතේ තියෙන කෘතඥතා සලකන්න. හැබැයි ඒ වෙනුවෙන් ගන්න තීරණේ ලංකාවේ ඉතිහාසයම වෙනස් කරනවා. ඉතින් රජතුමා මොකද කරන්නේ? එතුමා අති දැවන්ත අලංකාර විහාරයක් හදවනවා. හදවලා ඒක කුපික්කල තිස්ස හාමුදුරුවන්ට පෞද්ගලිකවම පූජා කරනවා. මේක මගේ කෘතඥ සැලකීමක් විදියට මම ඔබටම පූජා කරනවා කියලා. අපි අද අභයගිරිය කියලා දන්න තැන බිහි වෙන්නේ අන්න එහෙමයි. මෙතන තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. ඇයි දන්නවද මොකද? එතෙක්කල් තිබ්බ සම්ප්‍රදාය චාරිත්‍රය තමයි විහාරයක් පූජා කරනව නම් ඒක ආගත අනාගත චතුද්දස සංගිකව පූජා කරන එක. ඒ කියන්නේ සිව් දිශාවෙන් වඩින, වර්තමානයේ ඉන්න, අනාගතේ වඩින මුළු මහා සංඝ රත්නියටම පොදුවේ පූජා කරන එක. හැබැයි රජතුමා මොකද කරේ? ඒ සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම කඩලා ඉතිහාසයේ පළවෙනි වතාවට එක භික්ෂුන් වහන්සේ නමකට පෞද්ගලිකවම විහාරයක් පූජා කළා. හොඳයි, මේ සිදුවීමත් එක්කම ඒ කාලේ බුද්ධ ශාසනයේ ප්‍රධානම මධ්‍යස්ථානයේ වෙලා තිබ්බ මහා විහාරය හොඳටම කුපිත වෙනවා. ඕන් කෙලින්ම කුපික්කල තිස්ස හාමුදුරුවන්ට විනය චෝදනාවක් එල්ල කරනවා. ඒ තමයි කුල සංසට්ට කියන වරද. සරලවම කිව්වොත් ගිහි පවුල් එක්ක අනවශ්‍ය විදිහට ඕනේ වඩා සමීපව ඇසුරු කරනවා කියන එක. ඇත්තටම ඕන් මෙතනදී ඉලක්ක කළේ රජතුමා එක්ක තිබ්බ අර පෞද්ගලික සම්බන්ධයම තමයි. ඉතින් මේ චෝදනාවත් එක්ක තත්ත්වය තවත් දරුණු වෙලවා. කුපික්කල තිස්ස හිමියන් සහ මහා විහාරය අතර ගැටුම එන්නෙන්නම උත්සන්න වෙලා අවසානයේදී මේක නවතින්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ශාසනය දෙකඩ වීමකින්. ඒ කියන්නේ නිකාය භේදයකින්. හරි, අපි බලමු මේ සිදුවීම් දාමය උනේ කොහොමද කියලා. මුලින්ම මහා විහාරයේ චෝදනා එල්ල කළා. ඊළඟට අවුන් තීරණය කරනවා උන්වහන්සේට පබ්බාජනීය කර්මය කියන විනය දඬුවම පනවන්න. ඒ කියන්නේ తాවකාලිකව සංඝ සමාජයෙන් නිරපල දානවා වගේ දෙයක්. දැන් මේකට විරුද්ධව කුපික්කල තිස්ස හාමුදුරුවන්ගේ ප්‍රධානම ශිෂ්‍ය නමක් බහලමසු තිස්ස තෙරුන් වහන්සේ ප්‍රසිද්ධියම විරෝධය පළ කරනවා. අවසානයේදී සිද්ධ වෙන්නේ උන්වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලා 500ක් නමකුත් එක්ක මහා විහාරයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා යන්නේ. මේ වෙන් වෙලා යන්නේක නිකම් විරෝධතාවයක් විතරක් නෙමේ, මේක තමයි අභයගිරිය තමන්ගේ මූලස්ථානය කරගත්ත මහා විහාරයෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වුණු අලුත් පාර්ශවයක, ඒ කියන්නේ අභයගිරි පාර්ශවයේ උපත සනිටුහන් කරන්නේ. හොඳයි, දැන් ප්‍රශ්නයක් තියෙනවා. මේ විදියේ ගැටුමකින් පස්සේ අභයගිරියට මොකද වෙන්නේ නැත්තේ? ඒක නැත්තටම නැති වෙලා යන්නේ නැති කියලා හිතෙන්න පුළුවන්. ඒත් පුදුමයකට වගේ සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේ ભેදයෙන් බිහි වෙන්නේ සියවස් ගණනාවක් මුළු ලෝකයම මවිත කරපු අති දැවන්ත උරුමයක්.
මේ පාර්ශ්ව දෙකේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම දෙපැත්තකට ගියේ. බලන්න මහාවිහාරය කියන්නේ හරිම දැඩි සම්ප්‍රදායික ථේරවාදී මත දරපු තැනක්. ඒගොල්ලෝ වෙනස්කම් වලට කැමති උනේ නැහැ. ඒත් අභයගිරිය ඒක ඊට හාත්පසින්ම වෙනස්. ඒ අය මහායාන අදහස් පවා විවෘතව අධ්‍යයනය කළා. ඒක ජාත්‍යන්තර මට්ටමේ ප්‍රගතිශීලී දැනුම් මධ්‍යස්ථානයක් වුණා. කලාව, ගෘහ නිර්මාණ ශිල්පය මේ හැම දෙයකදීම අභයගිරිය හැමතිස්සෙම අලුත් පාරවල් හොයාගෙන ගියා. කාලයත් එක්ක අභයගිරිය කියන්නේ නිකම් විහාරයක් නෙමෙයි, ඒක පුරාණ ලෝකයේ තිබුණු දැවන්තම විශ්වවිද්‍යාල වලින් එකක් බවට පත් වුණා. හිතන්නකෝ චීනයේ ඉඳන් පාහියන් වගේ ජාත්‍යන්තර විද්වතුන් නැව් නැගලා ආවේ මෙහෙට ඉගෙන ගන්න. ඉතින් ඒක බෞද්ධ ලෝකයේ විවිධාකාර දර්ශන එකට හමු වෙන, රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගෙන, අලුත් කලා සම්ප්‍රදායන් බිහි වෙන පණ තියෙන සජීවී මධ්‍යස්ථානයක් බවට පත් වුණා. ඉතින් බලන්න මේ කතාව කොච්චර පුදුමද කියලා. රජ කෙනෙක් Tamante උදව් කරපු භික්ෂූන් වහන්සේ නමකට දක්වපු පෞද්ගලික කෘතඥයක්. ඒ පොඩි ආරම්භයෙන් පටන් ගත්ත සිදුවීමක් අවසානයේදී සියවස් ගණනාවක් පවතින ලෝකයක් මවිත කරවන දැවැන්ත සංස්කෘතික උරුමයක් නිර්මාණය කළා. මේකින් ඇත්තටම අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ඉතිහාසය කියන දේ වෙනස් වෙන්නේ මහ යුද්ධ වලින් නැත්නම් ලොකු නීති වලින් විතරක්ද? එහෙම නැත්නම් මිනිස්සු දෙන්නෙක් අතර ඇතිවෙන පෞද්ගලික බැඳීමකටත් පුළුවන්ද ඉතිහාසයේ ගවන් මඟ වෙනස් කරන්න?